චිකන් හදමු අපි අලුත් රහකට. එකපාරක් කෑවොත් තව පාරක් කනවා. ගමේ කුකුල් කොටුවකින් හොයාගන්න හොඳ කුකුලෙක්. හිත හොඳ නම් කුකුලගේ පපුවෙන් ගන්න, නැත්නම් කකුලෙන් ගන්න. හැබැයි කටු නැති වෙන්න ඕන. මම ආස ලෙග් එකට හැබැයි මම ගත්තේ බ්‍රෙස්ට් එකෙන්. දැන් දාගන්න ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, ජින්ජර් ගාලික් පේස්ට්, සෝයා සෝස්. දාලා මේක අපි හොඳට අත ගාලා අඩුම පැය භාගයක්වත් සීසන් වෙන්න තියාගන්න. ඒතකොට තමයි මස් එකට හොඳ රස අල්ලන්නේ. දැන් වෙනම බෝල් එකකට දාගන්න පාන් පිටි, කෝන් පිටි, බේකින් පවුඩර්, ලුණු, බිත්තරයක් දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා හොඳට විස්ක් කරගන්න. හැන්දකින් උනත් කලවම් කරලා අපිට මේ බැටර් එක හදාගන්න පුළුවන්. දැන් අපි චිකන් ටික කලින් හදාගත්ත බැටර් එකට බස්සලා හොඳට කෝට් කරගෙන තවරගෙන මෙන්න මේ වගේ ගැඹුරු තෙලේ බැද ගන්නවා. ගැඹුරු තෙලේ චිකන් එක හොඳට බැදෙනකන් ගෝල්ඩන් බ්‍රවුන් වෙනකන් රන් ඔන් පාට වෙනකන් බැද ගන්න. දැන් කපා ගන්න කොළ පාට බෙල් පෙපර්, රතු පාට බෙල් පෙපර්, අනියන් කපලා ඒ ටිකත් බැද ගන්න. කෝප් එකට දාගන්න දුඹුරු චීනි, විනාකිරි, සෝයා සෝස්, කෙචප් නැත්නම් ටොමැටෝ සෝස්, කෝන් පිටි දාලා හොඳට මෙන්න මේ ගානට එනකන් හැඳි ගන්න. දැන් අපි මේ සෝස් එක පොඩ්ඩක් රත් කරගන්නවා. මේකට අපිට පයිනැපල් ජූස් එක දාගන්නත් පුළුවන්, කෑලි දාගන්නත් පුළුවන්. මේ වෙලාවේදී මම කෑලි දාගත්තා. දැන් චිකන් කෑලි ටිකත් එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. හොඳට සෝස් එක කෝට් වෙනකන් අපි මේක මික්ස් කරගන්න ඕනේ. චිකන් එක දැන් ගානට අවිල්ලා තියෙනවා. මේක ඉතින් බත් එක්ක නම් කන්න බෑ. හැබැයි බයිට් එකට නම් මරු බඩු. මේ රෙසිපි එක මට කියලා දුන්න අපේ ලොකු අම්මගේ ලොකු දුව. ඉතින් එයාටත් මේ වෙලාවේදී ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අනිවාර්යෙන් ෆලෝ කරන් යන්න. ආයෙත් හමු වෙමු.